hello guys, welcome back. ඉතින් destination hunters අද අපි ඇවිල්ලා ඉන්නේ කොටි පාරාදීසයක් වන විල්පත්තුවට. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා join වෙන්න. බලාගෙන ඉන්න අද වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ විල්පත්තු නොච්චියාගම හුණුවිල්ගම එන්ට්‍රන්ස් එකට. ඉතින් දැන් වෙලාව 5:45ට විතර යුදේ. ඉතින් මෙතනත් යාල වගේම පොඩි මියුසියම් එකක් තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. අද ඇත්තටම අපි ෆුල් ඩේ සෆාරි එකක් තමයි යන්නේ. අපි ඊයේ හවස ඇවිල්ලා එළියේ තැනක නැවතුනේ. මොකද මේ පාර අපි බංගලෝ බුකින් නෙවෙයි ඉන්නේ. මෙතන තමයි ටිකට් කවුන්ට් එකක් තියෙන්නේ. ඉතින් අපේ ටිකට් ගන්න වැඩ කටයුතු ටික සිද්ධ වෙනකන් මම ඔයගොල්ලන්ට මියුසියම් එක ඇතුළේ පෙන්නන්නම්. උදේ 6ට තමයි එන්ට්‍රස් වෙන්න පුළුවන්. අපි ෆුල් ඩේ සෆාරියක් යන නිසා ආයේ හවස 6 වෙනකන් අපිට ඇතුලේ ඉන්න පුළුවන්. අපි හවස 6 වෙද්දී ආයි එක්සිට් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිය. දැන් වෙලාව හරියටම උදේ 6යි. ඉතින් අපි අපේ ගමන පටන් ගන්න හදන්නේ. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. වීඩියෝ එක ඉස්සරහට තවත් ලස්සන වෙයි. ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්නත් කියලා ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලනවා. අපි දැන් ඇතුල් වුණේ ලංකාවේ තියෙන විශාලතම ජාතික වනෝද්‍යානයට. ඉතින් මේක හෙක්ටයාර් 1,31,000ක වගේ භූමි ප්‍රමාණයක විහිදිලා තියෙනවා. ඒ වගේම අනුරාධපුර පුත්තලම් දිස්ත්‍රික්කවලත් මන්නාරම වවුනියාව කියන දිස්ත්‍රික්කවලටත් යාබදව මේක පිහිටලා තියෙනවා. අපිට ඇත්තටම එන්ට්‍රන්ස් එකේ ඉඳන් වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ. පාරේ ලොකු තදබදයක් තිබ්බා. අපි ඉතින් ඒ කිට්ටුවට යනකොට අපිට බලා ගන්න පුළුවන් වුණා පාර අයිනේ ඉන්නවා ලොකු වලහෙක්. ඉතින් ශ්‍රී ලංකන් ස්ලොත් බෙයා කියලා කියන්නේ මෙයාලට. සිංහලෙන් වලහා කියලා කියන්නේ. මෙයා හොඳින් වැඩුණු පිරිමි සතෙක්. ඉතින් වාහන වලටත් කිසිම බයක් නැතුව මෙයා වාහන ළඟින්ම ගියා. පිට ගන්නවා.
ඇවිල්ලා ඉන්නේ. මෙයා මේ විදිහට පාර ළඟට වෙලා පෑ භාගයක් විතර හිටියා. ඉතින් මෙච්චර ළඟින් මේ විදිහට වලහෙක් බලන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. ඉතින් අපිට ඒ වාසනාව උදා වුණාද? ඉතින් අපි යාට සමු දීලා ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මොකද අපිට තව විශේෂ කෙනෙක් බලන්න තියෙනවා. අපි එයාව බලන්නම තමයි අද යන්නේ. බලමු අපිට එයාවත් බලා ගන්න පුළුවන් වේද කියලා. විල්පත්තුවේ ගොඩක් තැන්වල තියෙන වැලි සහිත පසක්. ඉතින් විල්පත්තුවට ඇතුල් වෙන්න පුළුවන් ෆෝවිල් තියෙන වාහන වලට විතරයි. ඉතින් ෆෝවිල් තිබ්බත් මේ වගේ කරදර වලට මුහුණ පාන්න වෙනවා. මොකද පළපුරුද්ද තියෙන්නත් ඕනේ මේ වගේ තැන්වල ඩ්‍රයිව් කරලා. hot weather. Yeah. Tail. Pivot. Tikiri bar. ආයෙ කෙනෙක්ට දෙන්නේ. ආයෙ අලවන ඕක අලවන. Double. Okay. ඩබල් ඒ. හා. හොඳට ගන්න. ඔකට අඩුවෙන් දාන්න. අරුටන දෙන්න. උත්තර ඉල්ලලා දෙනවා. මට අර විදියට කියලා. වීඩියෝග්‍රැෆර් අයියට. ඒකමත් හොඳයි නේ. රහයි නේ. ඒවා රහයි. Thank you. ඒවා අපි සීක්‍රට්. මාලිකක් දෙන්න. දැන් ඔයාලා අස්සෙන් අප්ප කාලා බලන්න අර. හරි. ඔයාලට. හැබැයි චුට්ටයි මම කියනවා. ඔයාගේ අතින් දේ ඕන තරම් ගාව. ලින්ක් එකකට ගේන්න. ඒක මම රසන. හැබැයි ඔව් ලින්ක් එකකට පුළුවන්. මොඩේ ඉන්න බන්ද වීඩියෝ දාන්න කරනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුබුක්විල රෙස්ටින් සයිට් එකට. ඉතින් උදේ කෑම කන්න තමයි අපි මෙතෙන්ට ආවේ. මෙතන වොෂ්රූම් මේ දේවල් තියෙනවා. ඉතින් එන්ට්‍රන්ස් එකේ ඉඳන් කිලෝමීටර් 25ක් 30ක් අතර දුරක් තමයි මෙතෙන්ට තියෙන්නේ.
මම දැන් ඉන්නේ කොබොක්විල view point එකේ. ඉතින් අපි උඩට නැගලා බලමු view එක මොන වගේද කියලා. විල්පත්තු ඇතුලේ සර්කිට් බංගලෝස් 7ක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් සර්කිට් බංගලෝ එකක් බුක් කරලා එන්නත් පුළුවන්. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකේ තියෙනවා කොහොමද සර්කිට් බංගලෝ එකක් බුක් කරගන්න කියලා. ඉතින් බලපු නැති අය ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. අපි උදේ කෑම කාලේ ඉවරලා ආයෙත් අපේ ගමන පටන් ගත්තා. හැබැයි අපිට වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ. අපි ආසාවෙන් බලාගෙන හිටපු කෙනාව අපිට හම්බුණා. ඉතින් මේ ඉන්නේ විල්පත්තුවට වැඩියම ඩොලර් ගේන විල්පත්තුවේ අයිකන් එකක් වෙච්ච නෙළුමක්. මෙයාව තමයි වැඩිපුරම විල්පත්තුවේ බලන්න පුළුවන් ලොකුම පිරිමි කොටියා. අපිට හැබැයි වැඩි වෙලා නම් මෙයාව බලන්න හම්බුන්නේ නැහැ. මොකද මෙයාගේ පිටිපස්සෙන් ඌරොරංචෝක් පාර පැන්නා. ඉතින් එතන පොඩි පැටව් වගේකුත් හිටියා. ඉතින් මෙයා එකපාරට නැගිටලා ඒ පැටව් පස්සේ එලවන්න ගත්තා. ඉතින් නෙළුමව බලන්න තිබ්බ ආසාව තවත් වැඩි වෙච්ච නිසා අපි ආයෙත් නෙළුමව හොයාගෙන යන්න පටන් ගත්තා. බලමු අපිට ආයෙත් නෙළුමව හම්බ වෙයිද කියලා. ඉතින් අපිට ආයෙත් නෙළුමව බලා ගන්න පුළුවන් වුණා. ඉතින් නෙළුම කියන්නේ විල්පත්තුවට අයිකන් එකක් කියලා කිව්වේ මෙන්න මේ නිසා තමයි. ඉතින් බලාපොරොත්තු ඔක්කොම අතහැරලා ඉන්න වෙලාවක උනත් මෙයා කොහෙන් හරි මතුවලා එන්න පුළුවන්. ලගී වගේ. ඉතින් අපිට කොටියයි වලහයි දෙන්නම දකින්න පුළුවන් වෙච්ච නිසා මං හිතනවා මේ සංචාරය ඇත්තටම සාර්ථකයි කියලා. ඉතින් හවස් වේගෙන ආව නිසා අපි දැන් එක්සිට් එකට එන්න පිටත් වුණා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ආයෙත් ඉක්මනටම විල්පත්තුවට එනවා බංගලෝ booking එකක් දාලා. බංගලෝ රිවිව් එකක් එක්ක තවත් ලස්සන වයිල්ඩ් ලයිෆ් වීඩියෝ එකකින් හම්බෙමු ඉස්සරහට. floating.